හෙලෝ ගයිස් සුබ දවසක්. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන vlog එක ගන්නන්න නෙවෙයි. ඔයාලා බලන්න ඇති මම මේ මගේ room එකට වෙලා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් අද ආවේ අපේ channel එකට මේක සුවිශේෂී දවසක්. ඇත්තටම කිව්වොත් කවි time මටත් සුවිශේෂී දවසක්. හරිද? මොකද කියනවා නම් ඉස්සරහට අපේ videos quality වෙයි. videos හොඳ වෙයි. ඉතින් ඒකට හේතුව මෙන්න මේ පිටිපස්සේ තියෙනවා. ඉතින් මං අද ආවේ අපේ channel එකට අලුතෙන් ගත්ත GoPro Max Cam එක ගැන review එකක් කරන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි channel එකට අලුතෙන් ගත්ත GoPro Max Cam එක. මේක action camera එකක් අතන කිව්වොත් ඒ වගේම මේකේ ultra wide lenses දෙකක් තියෙනවා ඉස්සරහ වගේම පිටිපස්සේ. එතකොට මේකෙන් කරන්න පුළුවන් මේකේ ලොකුම ස්පෙසිෆිකේෂන් එක තමයි මේකෙන් 360 videos කරන්න පුළුවන්. ඒ වගේ මේකේ ස්ටේබලයිසේෂන් එකත් ගොඩාක් හොඳ තත්ත්වයක තියෙනවා. ඇත්තටම මේක මං සෙකන්ඩ් හෑන්ඩ් ගත්තේ. බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි. සෙකන්ඩ් හෑන්ඩ් ගත්තේ. ඉතින් මේකටම කියලා මට වෙනම චිප් එකකුත් ගන්න වුණා. මම ඔයාලට ඒකට වෙන්නන්න. මේ තියෙන්නේ චිප් එකක් පාව වෙනම ගන්න වුණා. මොකද මේකට normal chip support කරන්නේ නැහැ. videos crash වෙන්න බලනවා. ඉතින් අනිවාර්යෙන් SanDisk ළඟ යනවා නම් SanDisk ලගේ Extreme නැත්නම් Extreme Pro කියලා චිප්ස් දෙකකින් එකට අනිවාර්යෙන් යන්න වෙනවා. ඉතින් අපි කැම් එක ඔන් කරලා බලමු නේද? ඉතින් මේ විදිහට තමයි guys කැම් එක ඔන් වෙන්නේ. පේනවා ඇති. මාත් ඉන්නවා කැම් එකේ. ඒ වගේ මේකේ ටච් ස්ක්‍රීන් එකක් ඉන්න ඔයාලට පේනවා ඇති. මේ මෙතන ටච් ස්ක්‍රීන් එකෙන් තමයි කොහොමද දේවල් කරන්නේ. ඔයාලට මේක ඇප් එකට කනෙක්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේ GoPro එකේ ඉස්සර ඉඳන්ම එන සිද්ධිය තමයි ඔය ඇප් එකට කනෙක්ට් කරලා ඒකේ වීඩියෝ කරන එක. ඉතින් එයාලගේ ඕනම කැම් එකක ඒ සිද්ධිය දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩිදුර ස්පෙසිෆිකේෂන් එකට යන්න කලින් මේකත් එක්ක මට තව මොනවද හම්බුනේ කියලා කියන්න. ඔක්කොම කලින් කියන්න ඕනේ. මෙන්න මේ විදිහේ tripod එකයි GoPro gimbal එකයි මට හම්බුණා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ GoPro batteries දෙකක් හම්බෙනවා. එතකොට charger එක ඒ වගේම third party ගත්ත remote එකක් හම්බුණා. මේක වෙනම තමයි මේක කලින් use කරපු එක නේ අරන් තියෙන්නේ. මොකද මේකට remote එකක් ඉන්නේ නැහැ. ඒ වෙනුවට මෙයා වෙනම remote එකක් අරන් තියෙනවා. ඒක ඇත්තටම worth මෙයා ගත්ත කිව්ව ගානත් එක්කත් වැඩ කරන විදිහත් එක්කත් අනුව ඇත්තටම worth මේකේ battery life එකත් හොඳයි. ඉතින් guys මෙයාට පුළුවන් 5.6K 360 වීඩියෝ එකක් 30 fps වලින් record කරගන්න. ඉතින් ඔයාලට මේකෙන් වීඩියෝස් විතරක් නෙවෙයි ෆොටෝස් උත් ගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂම දෙයක් තමයි 16.9 megapixel වලින් 360 ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම power panel ultra mode එකකුත් ultra wide mode එකකුත් මේකේ අන්තර්ගතයි. ඉතින් GoPro වල සංස්කෘතියම තියෙන GoPro cancel එන hero mode එක. කියන්නේ මේක hero mode එක on කරලා ඔයාලට 1440p වෙනකන් 60 fps වලින් record කරගන්නත් පුළුවන්. ඉතින් මම මේකේ ආසම කාරණේ තමයි මේකේ stabilization එක ගැන. ඉතින් මේකේ stabilization එක ගැන කිව්වොත් එහෙම ඔයා මේ cam එක අරගෙන උඩ පැන දිව්වත් නැත්තම් බයික් එක රයිඩ් එකක් යනවා නම් නැත්තම් කන්දකින් පනිනවා කියලා හිතමු. නැත්තම් පැරාග්ලයිඩින් එතකොට පැරෂූට් එකකින් පනිනවා වගේ ඒ මොන දේ කරත් මේකේ ස්ටේබලයිසේෂන් එක හයිපර් ස්මූත්. ඒ කියන්නේ මෙයාලා කියලාම තියෙනවා මෙයාලගේ වෙබ්සයිට් එකේ මේකේ හයිපර් ස්මූත් ස්ටේබලයිසේෂන් එකක් තියෙනවා කියලා. ඉතින් මාත් පර්සනලි යූස් කරා. ඇත්තටම ස්ටේබලයිසේෂන් එක නම් සුපිරි. ආය කතා කරන්න දෙයක් නැහැ. මම මෙච්චර කාලෙකට යූස් කරලා තියෙන කැමරාස් වලින් ඇත්තටම ස්ටේබලයිසේෂන් උඩින්ම තියෙන කැම් එකක් තමයි මේ GoPro Max එක. ඉතින් guys තවත් ඉන්ටරෙස්ටිං දෙයක් කියන්න. ඒක තමයි මේ කැමරා එකේ මයික්‍රොෆෝන්ස් 6ක් තියෙනවා. ඒවල විශ්වාස කරනවද දන්නේ නැහැ. මේ කැමරා එකේ මයික්‍රොෆෝන්ස් 6ක් අන්තර්ගත වෙනවා. 360 එකෙන්ම sounds capture කරගන්න. ඒ වගේම noise cancellation මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් මේකේ තියෙන තවත් සුවිශේෂී කාරණයක් තමයි invisible stick කියන්නේ. ඉතින් මේකේ ඔයාලට නමින්ම දැනගන්න පුළුවන් ඇති මේකේ මොනවා හරි record කරද්දී මෙන්න මේ තියෙන stick එක ඔයාලට cam එකේ වීඩියෝ එකේ දකින්න හම්බෙන්නේ නැහැ. මෙයා ඒක ඔටෝම ඩිටෙක්ට් කරගෙන ඒ ස්ටික් එක මේකෙන් අයින් කරලා දානවා. ඉතින් අනිත් විශේෂම කාරණේ තමයි මේක නම් දැන් මේ කේස් එකක් දාලානේ තියෙන්නේ. ඉතින් මේ කේස් එකක් නැතුව වුණත්
මේක waterproof වෙනවා 5 meters වෙනකම්. ඒ කියන්නේ ඔයාලට වතුරේ මීටර් 5ක් මේ GoPro cam එක අරගෙන යන්න පුළුවන්. කේස් එකක් නැතුවම. ඉතින් තව දෙයක් තමයි ඔයාලා මේකෙන් 360 වීඩියෝ එකක් රෙකෝඩ් කරාට පස්සේ ඔයාලට එඩිටිං කරද්දී ඒකේ ඇන්ගල් එක ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක රීසයිස් කරනවා කියන නෙමෙයි මම කියන්නේ. ඉතින් ඔයාලා රෙකෝඩ් කරේ මෙන්න මේ පැත්තේ තියෙන ලෙන්ස් එකෙන් නම් ඔයාලා රෙකෝඩ් කරේ ඉස්සරහා නම් ඔයාලට වීඩියෝ එක එඩිට් කරද්දී ඔයාලට ඒ වෙලාවේ තිබ්බ පිටිපස්සේ view එකත් ඔයාලට වීඩියෝ එඩිට් එකේදී අරගන්න පුළුවන්. තව කාරණයක් තමයි ළඟදි ට්‍රෙන්ඩ් වෙච්ච කාරණාවක් ළඟදි කියන්නේ ළඟදිත් නෙවෙයි tiny planet effect එක ගැන. ඉතින් tiny planet effect එක කියන්නේ මේ වගේ 360 cam වලට ආපු effect එකක්. ඒක GoPro එකේ GoPro Max එකේ GoPro Max 2 එකේ Insta360 වගේ cams වල තියෙනවා. Google එකෙත් එක effect එකක් දීලා තිබ්බා ඒ විදිහට හදන්න. ඉතින් ඒකේ වෙන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඔයාලගේ surrounding එක පොඩි planet එකක් වගේ පෙන්නනවා. ඒ කියන්නේ ග්‍රහලෝකයක් වගේ වටේ ඔයාලගේ පෙන්නන එක තමයි. ඔයාලා ඕන තරම් වීඩියෝස් දැකලා ඇති. අන්න ඒකට තමයි tiny planet effect එක කියන්නේ. මේකේ daylight shooting වලදී මේකේ sharpness වගේම වීඩියෝ quality එක ඇත්තටම උපරිම මට්ටමකින් තියෙනවා. ඒත් පොඩි අවුලකට තියෙන්නේ ඔයාලා නයිට් ලයිට් එක රෙකෝඩ් කරනවා නම් පොඩි නොයිසි ගතියක් වගේම sharpness low ගතියක් ඔයාලට දැනෙන්න පටන් ගනී. ඒක මේකේ තියෙන නෙගටිව් ඉෆෙක්ට් එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් අලුත් GoPro 12 වල 13 වල එහෙම මීට වැඩිය හොඳ නයිට් ලයිට් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ මිලි ඇම්පියර් 1600ක බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මිලි ඇම්පියර් කියන්නේ හොඳ නැහැ. මිලි ඇම්පියර් hours කියලා කියන්න ඕනේ. මිලි ඇම්පියර් hours 1600ක බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේකට මම ඉස්සෙල්ලා කිව්වත් වගේ high performance SD card එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද ඔයාලා local SD card එකක් අරගෙන මේකට ප්ලේස් කරොත් එහෙම ඉතින් ඔයාලගේ වීඩියෝ එක ලැග් වෙන්න පටන් ගන්නවා. නැත්නම් ඔඩියෝ එකේ ග්ලිචර්ස් එනවා. ඒ වගේම වීඩියෝ එක ඔටෝ කට් වෙනවා. අන්න ඒ වගේ දේවල් වලට ඔයාලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා high speed micro SD card එකකට යන්න මම රෙකමන්ඩ් කරනවා SanDisk එකේ Extreme එක නැත්නම් Extreme Pro එක. ඉතින් ඔයාලා travel කරගෙන නැත්නම් content creator කෙනෙක් නම් ඒ වගේම bicycle rider කෙනෙක්, motorbike rider කෙනෙක්, boat rider කෙනෙක්, එතකොට paragliding කරන කෙනෙක්, running කරන කෙනෙක්, athlete කෙනෙක් මොකක් හරි කොමන හෝ field එකක් ඒවා ඒ වගේ action එකකට ගැලපෙන cam එකක් හොයනවා නම් මම ඇත්තම රෙකමන්ඩ් කරනවා GoPro Max cam එක. ඉතින් ඇත්තටම හොඳයි. ඔයාලා GoPro 10 එකට 11 එකට යන වෙලාවේ GoPro Max එකට යන එක ඇත්තටම පාඩුවක් නෙවෙයි. ඇත්තටම ඔයාලට ඒකට යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලට මේකේ used cam එකක් ලංකාවේ මුදලින් රුපියල් 65000ත් 85000ත් අතර වගේ ගන්න පුළුවන්. storage devices නැතුව මම හිතන්නේ ඒ ගාන වගේ තමයි යන්නේ prices. මොකද මම ගත්තෙත් ඒ වගේ ප්‍රයිස් එකකට තමයි මේක. ඉතින් මං හිතනවා මේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මං ඉතින් ඇත්තටම මේකේ ඔක්කොම දේවල් ගැන දන්නේ නැහැ. ඉතින් දන්න දේවල් වලින් ඔයාලට උපරිම සාධාරණේ කරා කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහට අපි දෙන්නගේ වීඩියෝස් ක්වොලිටි එකට එයි. ඒ වගේම කියන්න ඕනේ මේ පිටිපස්සෙන් තියෙන්නේ මම වීඩියෝස් එඩිට් කරන PC එක. කලින් වීඩියෝස් නම් ඇත්තටම PC එකෙන් එඩිට් කරලා මුකුත් කරලා දාලා නෙමෙයි. ඇත්තටම ඒවා දාලා තින්නේ ෆෝන් එකෙන් එඩිට් කරලා මම හදිස්සියට එඩිට් කරලා දාපු ඒවා තමයි. ඉතින් ඉස්සරහට මම මේකෙන් එඩිට් කරලා ඔයාලට ක්වොලිටි වීඩියෝස් බලන්න සලසන්න. ඉතින් ඒ වගේම තවත් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් අපි දෙන්නගේ අලුත් perfume store එකක් අපි පටන් ගත්තා. කුෂන් කවි perfume store කියලා. ඉතින් ඔයාලට ඒකෙදී මෙන්න මේ වගේ ඇටා බ්‍රෑන්ඩ් එකේ perfumes ගොඩක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට flavors 20කට අධික ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලට wholesale හෝ retail විදියට මේවා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම cash on delivery තියෙනවා. ඔයාලට ඕනම quantity එකක් අපි delivery කරන්න සූදානම්. ඉතින් මං ඒක buy කරන හැටි ඒක details ගැන පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. ඉතින් මං කියනවා ඔයාලට
අපිට ඒ කියන්නේ සපෝට් එකක් දෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි ඉස්සරහට ගෙන videos බලන්න නම් ඔයාලා අනිවාර්යෙන් bell icon එක click කරලා ඒකත් මතක ඇතුව on කරගෙන තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න. goodbye.